ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කියලා තියෙනවා ඔයගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන මොන යූස්ෆුල් ඇප්ලිකේෂන් තුනක් ගැන. ඉතින් ඔයාලට මේ ඇප්ලිකේෂන් තුන පාවිච්චි කළා වැඩ පහසු කරගන්න පුළුවන් වගේම ඔයා ඉස්කෝලේ යන කෙනෙක් වුණත් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයාලට වැදගත්ම වෙන ඇප්ලිකේෂන් තුනක් තමයි මේ ඇප්ලිකේෂන් තුන. ඉතින් කොහොමද ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්නේ? මොනවද මේ ඇප්ලිකේෂන් වලින් කරන්න පුළුවන්? ඉතින් මේ හැමදේම අපි වීඩියෝ ඉස්සරට කතා කරනවා. ඉතින් වීඩියෝ ඉවරනකම් බලන්න කිසිම තැනක ස්කිප් කරන්න එපා. ඉතින් වීඩියෝ එක ගන්න මතක් කරනවා පහලින් තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා දැම්මොත් දාන වීඩියෝ ලයික් එකක්. ඉතින් ඔයා අපි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි යම් වීඩියෝ එකට. ඉතින් මේ පළවෙනි ඇප්ලිකේෂන් එක නම තමයි Notion කියන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ ස්මාර්ට්ෆෝන් එකට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් මම මගේ ෆෝන් එකේ Play Store එකේ මේ විදිහට ඕපන් කරගෙන මෙතන සර්ච් කරනවා Notion කියලා. ඉතින් සර්ච් කරාට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට ඇප් එක. ඉතින් මට මෙතන ඕපන් කියලා පෙන්නන්නේ මම ඇප් එක කලින් ඩවුන්ලෝඩ් කරන තියන් හිටපු නිසා. ඉතින් ඔයත් වගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් මෙතනින් ඕපන් කරගන්න. ඉතින් ඇප් එක ඕපන් කරගත්තට පස්සේ අපිට මුලින්ම වෙත් තියෙන්නේ ඇප් එකට sign up වෙන්න. ඉතින් මම මේ continue with Google කියන එක ටච් කරලා මගේ email එක දීලා sign up වෙනවා. ඉතින් ඔයත් වගේ email එක දීලා sign up වෙන්න. ඉතින් sign up වුණාට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට පේනවා මෙතන තියෙනවා welcome to Notion, document hub, company mission and strategy, to do list, project management hub, habit tracker සහ meeting කියලා option ටිකක්. ඉතින් මේ welcome to Notion කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් මෙතන ඕනම දෙයක් note කරගන්න. ඉතින් මේ to do list කියන එකෙන් අපිට පුළුවන් අද දවසේ කරන්න තියෙන වැඩ, හෙට දවසේ කරන්න තියෙන වැඩ අමතක වෙනවා නම් ඒ වැඩ ටික list එකක් විදිහට හදාගන්න. ඉතින් මේ project management hub කියන එකෙන් අපිට පුළුවන් මේ විදිහට ලස්සන project එකක් හදාගන්න. ඉතින් මේ habit tracker කියන එකෙන් අපිට පුළුවන් කරන්න තියෙන වැදගත්ම දේවල් ටික habit tracker එකක් විදිහට හදාගන්න. ඉතින් මේ meeting කියන option එකට ගියාට පස්සේ අපිට පුළුවන් අපිට උඩ දෙ මෙයාට කියලා script එකක් හදාගන්න. ඉතින් මේ document hub කියන එකෙන් අපිට පුළුවන් මෙතන අපිට ඕන details ටික දාලා document එකක් හදාගන්න. මෙතන පහලින්ම තියෙනවා browser template කියලා එකක්. අන්න ඒකට මම මේ විදිහට එකපාරක් touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන උඩ තියෙනවා life, work, school කියලා option තුනක්. ඉතින් මේ life කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් මෙතන මේ තියෙන ඕනම template එකකට මේ විදිහට touch කරලා මේ දකුණු පැත්තේ උඩින් තියෙන add again කියන එක දීලා මේ විදිහට ලස්සනට template එකක් හදාගන්න. ඉතින් මේ work කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනත් template වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේ ඕනම template එකක් උඩ touch කරලා අර වගේම ලස්සන template එකක් හදාගන්න. ඉතින් මේ school කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනත් එක එක template වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයා school යන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ ඕනම template එකක් පාවිච්චි කරලා ඔයාගේ වැඩ ටික පහසුවෙන් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන දකුණු පැත්ත පහළින්ම තියෙනවා පොඩි සුදු පාට logo icon එකක්. ඉතින් මම මේක උඩ එකපාරක් මේ විදිහට touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට පේනවා ඇති chat එකක් open වුණා. ඉතින් මේ app එකේ තියෙන advanced feature එකක් තමයි මෙන්න මේක. ඉතින් මම hi කියලා message එකක් මේ විදිහට send කරනවා. ඉතින් message එක send කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මම send කරපු message එකට මෙයා reply එකක් දුන්නා. ඉතින් ඉංග්‍රීසි විතරක් නෙමෙයි සිංහල තමිල් මේ ඕනම language එකක් මේකට support කරනවා. ඉතින් දෙවෙනි ඇප්ලිකේෂන් එක තමයි මේ Google Keep කියන්නේ. ඉතින් මේ විදිහට මම මගේ Play Store එක open කරගෙන මෙතන search කරනවා Google Keep කියලා. ඉතින් search කරාට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් app එක. ඉතින් මම app එක download කරලා තියෙන නිසා මට මෙතනින් open කියලා පෙන්නනවා. ඉතින් ඔයත් download කරගත්තා නම් මෙතනින් open කරගන්න. ඉතින් app එක open කරගත්තට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් study කරන කෙනෙක්ට වැදගත්ම වෙන app එකක් තමයි මෙන්න මේ Google Keep කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන plus icon එකක් තියෙනවා. අන්න ඒකට මම මේ විදිහට touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන audio, image, drawing, list, text කියලා option ටිකක් තියෙනවා. ඉතින් මේ audio කියන එකෙන් අපිට පුළුවන් මේ විදිහට audio එකක් දාලා note එකක් විදිහට save කරගන්න. ඉතින් මේ image කියන එකෙන් අපිට පුළුවන් මේ විදිහට අපේ gallery එකේ තියෙන ඕනම image එකක් note එකක් විදිහට save කරගන්න. ඉතින් මේ drawing කියන එකෙන් අපිට පුළුවන් මේ විදිහට ඕනම drawing එකක් note එකක් විදිහට save කරගන්න. ඉතින් මේ list කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට අපිට ඕන දේවල් දාලා ලස්සනට පිළිවෙලට list එකක් හදාලා note එකක් විදිහට save කරගන්න. ඉතින් ඒ වගේම මේ text කියන option එකෙන් අපිට පුළුවන් මේ විදිහට ඕනම text එකක් note එකක් විදිහට save කරගන්න. ඉතින් තුන්වෙනි app එක තමයි මේ TikTok කියන්නේ. ඉතින් මේ විදිහට මම මගේ phone එකේ Play Store එක open කරගෙන මෙතන search කරනවා TikTok කියලා.
ඉතින් සර්ච් කරාට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් ඇප් එක. ඉතින් මම ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මට මෙතනින් ඕපන් කියලා පෙන්නනවා. ඉතින් ඔයත් ඔයගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් මෙතනින් ඕපන් කරගන්න. ඉතින් ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන පහළින්ම තියෙනවා කන්ටිනියු කියලා. ඉතින් මම මේ කන්ටිනියු කියන බටන් එකට මේ විදිහට ටච් කරනවා. ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඇප් එකට සයින් අප් වෙන්න ඇවිත් තියෙනවා. ඉතින් මම මගේ ඊමේල් එකක් දීලා ඇප් එකට සයින් අප් වෙනවා. ඉතින් ඔයත් ඔයගේ ඊමේල් එකක් දීලා ඇප් එකට සයින් අප් වෙන්න. ඉතින් සයින් අප් වුණාට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන පහළ තියෙනවා නිල් පාට ප්ලස් අයිකන් එකක්. ඉතින් මම මේ ප්ලස් අයිකන් උඩ මේ විදිහට ටච් කරනවා. ටච් කරාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ටාස්ක් ඇඩ් කරන්න. ඉතින් මේ කැල්කියුලේටර් අයිකන් එකක් තියෙන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට පුළුවන් දිනවලට අදාළ ටාස්ක් ඇඩ් කරන්න. ඉතින් ඒ කියන්නේ හිතන්නවා 11 වෙනිදා හදිස්සි වැඩකට කොළඹ යනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ 11 වෙනිදා උඩ ටච් කරලා ඒ අදාළ දිනයට ටාස්ක් එකක් ඇඩ් කරන්න. ඉතින් මේ setting කියන ඔප්ෂන් එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ setting කියන ඔප්ෂන් එකේ අපිට කිසිම දෙයක් personally වෙනස් කරන්න නැහැ. හරි ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්න තියලා. ඉතින් වීඩියෝ වටනවා කියලා හිතනවා නම් පහලින් තියෙන like button click කරලා දැම්මොත් දාන වීඩියෝ like එකක්. ඉතින් ඔය අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අතර ගිහිල්ලා නම් හැමෝටම ජය වේවා.